ආයුබෝවන් ඔබට සාදරයෙන් පිළිගනිමු ඒන්ජල් ඩි මාරියා මැජික් ක්විස් එකට. අද අපි ඔබට 20 විශේෂිත ප්‍රශ්න සමග අභියෝගයක් දෙනවා. ඔබ සූදානම්ද? ප්‍රශ්නය 1. ඒන්ජල් ඩි මාරියා කුමන රටේ උපතක්ද? ආර්ජන්ටීනා යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 2. ඩි මාරියා කුමන ක්‍රීඩාවේ යෙදේ? පැදුරු ක්‍රීඩාව යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 3. ඩි මාරියා කුමන වර්ෂයේ ෆිෆා ලෝක කුසලාන ජයග්‍රහණය කළේද? දෙදහස් 14 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 4. ඩි මාරියා කුමන පළමු කණ්ඩායමට සම්බන්ධ විය? සෙවිල් යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 5. ඩි මේරියගේ ප්‍රියතම අංකය කුමක්ද? හත යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 6. ඩි මාරියා කුමන කණ්ඩායමට 2022 දී සම්බන්ධ විය? පැරිසියන් යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 7. ඩි මේරියගේ පළමු ජාතික කණ්ඩායම කුමක්ද? U20 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 8. ඩි මේරියගේ උපන්දිනය කුමක්ද? එක්දහස් 988 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 9. ඩි මේරියගේ පළමු ලෝක කුසලාන කුමක්ද? දෙදහස් 6 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 10. ඩි මාරියා කුමන ක්‍රීඩාවට වඩා ප්‍රසිද්ධියක් ලැබුවාද? පැදුරු ක්‍රීඩාව යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 11. ඩි මාරියා කුමන කණ්ඩායමට 2021 දී සම්බන්ධ විය? පැරිසියන් යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 12. ඩි මාරියා කුමන තරගයකදී ප්‍රථම ගෝලය ලබාගත්තේද? දෙදහස් 14 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 13. ඩි මේරියගේ පළමු ජාතික කණ්ඩායම කුමක්ද? U20 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 14. ඩි මාරියා කුමන කණ්ඩායමට 2014 දී සම්බන්ධ විය? ආර්ජන්ටීනා යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 15. ඩි මේරියගේ උපන් නම කුමක්ද? ඒන්ජල් යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 16. ඩි මාරියා කුමන තරගයකදී ගෝලයක් ලබාගත්තේද? දෙදහස් 14 යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 17. ඩි මාරියා කුමන ක්‍රීඩාවට සම්බන්ධ විය? පැදුරු ක්‍රීඩාව යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 18. ඩි මේරියගේ ප්‍රියතම අංකය කුමක්ද? හත යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 19. ඩි මාරියා කුමන කණ්ඩායමට 2021 දී සම්බන්ධ විය? පැරිසියන් යන්න නිවැරදි පිළිතුරයි. ප්‍රශ්නය 20. ඩි මාරියා කුමන කණ්ඩායමට 2022 දී සම්බන්ධ විය? පැරිසියන් යන්න නිවැරදි පිළිතුරයි. මෙම ක්විස් එකට සහභාගී වීම සඳහා ඔබට ස්තුතියි. ඔබේ ප්‍රතිඵල අපට කියන්න. තවත් ක්විස් සඳහා අපගේ චැනලය අනුගමනය කරන්න.